තෙරුවන් සරණයි හැමෝටම සුබ දවසක් වේවා. රටවැසි සියලු දෙනාට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දිනේ මා අදහස් කරා මේ දින කීපයක්ම රාශි වල පොදුවේ ගතකුණ ප්‍රකාශ කරමින් ඉඳලා ටිකක් නතර කරන්න සිද්ධ වුණා විශේෂ හේතුවක් මත. නමුත් නැවත මා කන්‍යා රාශියෙන් පටන් ගන්න තමයි මේ අද දිනේ හදන්නේ. ඒ නිසාවෙන් අපි බලමු කන්‍යා රාශියෙන් උපන් දරුවන්ගේ ස්වරූපය. ඒ කියන්නේ මේක පුද්ගලික නොවේ පොදුවේ. කන්‍යා රාශියෙන් අපි නිවසක් ගත්තොත් නිවස තුල ඉන්න පුළුවන් දෙන්න තුන දෙනා. ගමක් ගත්තොත් 100ද 50ක් 60ක් 25ක් ওই වගේ ඉන්න පුළුවන්. රට තුල ගත්තොත් 1000 ගණන් ඉන්න පුළුවන්. නමුත් මේ කියනා වූ කන්‍යා රාශියෙන් උපන් දරුවන්ගේ පලාපලයක් හැටියට පුද්ගලික දෙයක් නොවේ පොදු පලාපලයක් පොදු විස්තරයක් තමයි කියන්නේ. මොකද එහෙම ප්‍රකාශ කරන්න හැදුවේ දැන් රාශි 12ක් කියන්නේ ලග්න අපි ගත්තොත් එහෙම ලග්න 12ක් නේ පවතින්නේ මේ ලග්න 12න් තුල තමයි මේ අපේ ලංකාවේ පමණක් 2 කෝටි 20 ලක්ෂයක් පමණ ඉන්න ජනතාවගේ අතර මේ ලග්න 12 බෙදලා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන් අපිට මේ තමන්ගේ විතරක් නෙමෙයි අපි හිතමුකෝ කන්‍යා රාශියේ කෙනෙකු නොවේ වෙනත් රාශියක කෙනෙකු උනත් පොදුවේ තමන් දැනගෙන හිටියොත් මේ ලග්නධාරියා මෙහෙම කෙනෙක් කියලා පොදු ගතිකුණු දැනගෙන හිටියොත් එයත් එක්ක ආශ්‍රය කරනකොට එයත් එක්ක ගණදෙනු කරනකොට අපිට බොහෝ වෙලාවට අසුබ දේවල් වෙන්න තියෙනවා නම් නරක දේවල් වලට මුහුණ දෙන්න තියෙනවා නම් ඒවා ටිකක් මගහරව ගන්න පුළුවන්. මොකද අපි දැක්ක සැනින් ටිකක් කතා බහ කරාම ඔබතුමාගේ ලග්නේ මොකද්ද කියලා ඉමින්සරේ අහව. ඉන් පස්සේ ඒ ලග්නේ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ කෙනා මොන වගේ කෙනෙක්ද කියලා හිතා ගන්න පුළුවන්. මේ ලග්න වල ස්වභාවය දැනගන්න කියන්නේ ගතිගුණ දැනගන්න කියලා කියන්නේ ඒකයි. ඒ නිසා මේක හැමෝටම වටිනවා කියලා හිතනවා. තමන්ගේ ලග්නේ විතරක් මේ වීඩියෝ එකක් තියෙනකොට ඒක විතරක් බලන්න එපා. ලග්න 12ම ඕගොල්ල මේ වීඩියෝ වල දැම්මම මම ලග්න 12ම දානවා. ලග්න 12ම දැම්මම මේවා නැවත නැවත බලලා ඒ ලග්න 12ේ දැන් අපි මෙහෙම ගන්නකෝ ඕගොල්ලන්ගේ නිවෙසේ ඉන්නවා කියලා 5 දෙනාගේ ලග්න ටික එක්කෙනා එක 5 දෙනාගේ ලග්න ටික පොදුවේ ගවේෂණය කරන්නකෝ. එතකොට ඒ ගෙදර නිවස තුල ඉන්න 5 දෙනාගේම ගතිගුණ දැනගන්න පුළුවන්. එතකොට මේ නිවස තුලම ඉන්න අය එක්කෙනෙකුට එක්කෙනෙක් හොඳද මෙයා කොහොම කෙනෙක්ද මෙයා කොහොම කෙනෙක්ද කියලා දැනගන්න හරි පහසු වෙනවා මේ නිසාවෙන්. ඒ නිසා මම ඔයගොල්ලන්ට අපි දැන් කතාව මෙතනින් නවත්තලා අපි පටන් ගමුකෝ. මෙහෙම නෙමේ කන්‍යා ලග්නය කියලා කියන්නේ ග්‍රහලවයේ බුද්ධියට අධිපති බුධ ග්‍රහතුමාගේ රාශියක්. එතකොට මේ බුධ ග්‍රහතුමාගේ රාශියක් තමයි කන්‍යා රාශිය කියලා කියන්නේ. එතකොට සිව්මැලි ශරීරයක් මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් ඒ වගේම සාමාන්‍ය සමබරව තියෙන ශරීරයක් හැටියට තමයි මේ ශරීරය පෙන්වන්නේ. ඒ වගේම අපි සමහර අවස්ථාවක් තියෙනවා මේ මධ්‍යම ප්‍රමාණයටත් වඩා කුඩා වෙන තත්ත්වයන් වලට මේ ශරීරය ඒ කියන්නේ ස්වරූපේම පංචස්කන්ධයන් පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාගේ කටහඬ හරි පැහැදිලිතාවයක් පෙන්නනවා. ඒ වගේම අපි කිව්වොත් එimhe සමහර කියන දේවල් වචන 10ක් කියනකොට ඒ 10 තුලම විතක තේරුම් ගන්න අමාරුයි මොනවා කිව්වද කියලා. හැබැයි මේ අය කියනකොට හරි පැහැදිලිතාවයක් හරියට මේ කන් වලට ඇහෙන එක අර හරියට ගන්ටාර හඬ ඇසෙනවා වගේ මේ කන් දෙකට පැහැදිලිව ඇහෙනවා මේගොල්ලන්ගේ කටහඬ. ඒ තරම් හොඳට හසුරවනවා අය තමයි මේ කන්‍යා රාශිය කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ අය කඩිසරව ගමන් බිමන් යන්න ඒ වගේම වයසට වඩා තරුණ බව පේන්න හරි දක්ෂව ඉන්න දන්නවා මේ අය. මොකද තමන්ගේ වයස 30 නම් සාමාන්‍ය 22ක 23ක වගේ පෙනුම තියෙන්න පුළුවන්. බොහෝ විට 50ක කෙනෙක් නම් 40ක 43ක වගේ පෙනුම තියෙන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් අවුරුදු 50ක කෙනෙක් නම් කන්‍යා රාශිය කෙනෙක්. හැබැයි මෙයා අවුරුදු 40ක විතර වැඩ කරන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා අවුරුදු 50 වුණාට අවුරුදු 60ක් වගේ පෙනුම පේනවා. අවුරුදු 60ක වගේ මොනෝ දෙයක් කරගන්න බෑ. ඒ අයගෙත් තව අය උදව් කරන්නේ මේ කන්‍යා රාශිය එහෙම නැහැ. අවුරුදු 50ක් වුණා 40ක් 43ක් වගේ පෙනුමින් වැඩ කටයුතු කරන්න පුළුවන්. ක්‍රියාශීලීත්වයෙන් වැඩි වෙන්න පුළුවන්. අන්න මේ වගේ වෙන්න පුළුවන්. එතකොට දැන්
මේ බුද්ධියට අධිපති බුධ ග්‍රහතුමාන් තමයි මේ කන්‍යා ලග්නේ ධාරී අයගේ අධිපතිය. ඒ කියන්නේ තමන්ගේ තාත්තා අම්මා වගේ තමන්ට උදව් කරන්නේ, තමන්ට සපෝට් කරන්නේ ලග්නේට අධිපති ග්‍රහය වන්නේ බුධ ග්‍රහතුමා. ඉතින් බුධ ග්‍රහතුමාට මේ කන්‍යා කියලා කියන්නේ මොකද බුධ ග්‍රහතුමාට රාශි දෙකක් අයිති වෙනවා. මිථුන රාශිය, කන්‍යා රාශිය. මේ දෙකනොත් මේ කන්‍යා රාශියට මේ උච්ච රාශිය හැටියට තමයි සඳහන් කරන්න වෙන්නේ. එතෙන්දී මේ උච්ච රාශියේදී අපි ගත්තොත් එහෙම පොදුවේ බොහොම බුද්ධිය, ධාරණ සත්‍ය, මතක සත්‍ය මෙන්න මේවා හොඳින්ම බලපවත්වන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ අය ටිකක් අර දක්ෂ ගුරුවරු වෙන්න පුළුවන්, කතිකත්වයෙන් වෙන්න පුළුවන්, ගායකයෙක් වෙන්න පුළුවන්. එයා කරන වෘත්තිය කුමක් වුණත් මේගොල්ලෝ හරි දක්ෂව තමයි මේ දේ කරන්න. අන් අයට ටිකක් පේන්න, අන් අයට දැනෙන්න දක්ෂ ලෙස මේගොල්ලන්ගේ විශේෂයෙන් ඥාන සත්‍ය, ධාරණ සත්‍ය, මතක සත්‍ය උප්පත්තියම ලැබෙන අය තමයි මේ අය. අනුකම්පා සහගතයි මේ අය. බොහෝ අවස්ථාවන් වලටදී අපිට පේනවා කන්‍යා ලග්න ධාරී අයෙක් ගත්තොත් බොහොම අනුකම්පා සහගත, හැමෝම තලා පෙලා දාන්න කැමති නැති, ඒ වගේම තමයි කෙනෙක් පොඩි කරලා පාගල දාන්න නැති, කැමති නැති, ඒ වගේම සමබරව හැම කෙනෙක් ගැනම හිතන්න පුරුදු අය තමයි මේ බොහෝ දුරට මේ කන්‍යා ලග්න ධාරී අය. හැමෝටම අනුකම්පාව වෙනවා. ඒ හැබැයි සමහර යම් අවස්ථාවලදී මේ අනුකම්පාවේ වැඩිකමින් සමබරව මේ හැමෝම 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාම යම් මට්ටමක තියාගන්න ඕනේ. මේ හැම දෙනාටම 10 දෙනාටම එකසේ සලකන්න ඕනේ කියන අදහස නිසා මෙයාට අර වඳින්න ගිය දේවල් එහෙ කඩවනවා වගේ දේවලුත් වෙන අවස්ථාන් බොහෝමයක් තියෙනවා. ඒ නිසා ඒ අනුකම්පා සහගත වෙන එක බොහොම හොඳයි. කෙනෙකුට ආදරය කරන එක, කෙනෙක් උදව් උපකාර කරන එක හොඳයි. නමුත් ටිකක් ඒක ටිකක් හිතලා බලලා තමයි කරන්න වෙන්නේ. ඒ වගේම තමයි අර ගොඩක් දෙනෙක් ගමක් ගත්තත්, නගරයක් ගත්තත්, එහෙම නැත්නම් අපි කියමු ඔෆිස් එකක් ගත්තොත්, තමන් වැඩ කරන ආයතනයේ වුණොත්, දේශපාලනඥයෙක් වුණත් හැමෝගම වැරදි තෙන්සෙනිකෝ මෙයාට අහු වෙනවා. කෙනෙක් වැරද්දක් කරොත් මෙයා ටක් ගාලා දන්නවා මෙයා වැරද්දක් කරේ කියලා. අනුන්ගේ වැරදි දකින්න, හොයන්න මෙන්න මේ වගේ අය හරි දක්ෂයි. එහෙනම් මොකද මේ වගේ අය CID එකට එමනම් හරි හොඳයි. ඇයි මේගොල්ලෝ හොරකම් අල්ලන්න, ඒ වගේම ශනිකව දෙයක් අල්ලා ගන්න, අනුන්ගේ දොස් දකින්න, අනුන්ගේ වැරදි දකින්න හරි දක්ෂෝ හැටියට තමයි වෙන්නේ. ඒ වගේම තමයි ඉතා ප්‍රයෝජන සහිතව තමයි මේ මොන දේ කරත් මේ අය හැබැයි විතක මේ අය මේ කොච්චර බුද්ධිය, ධාරණ සත්‍ය, මතක සත්‍ය තිබුණා කිව්වත් අර විශ්වාසයේ අඩුකමක් පවතිනවා මේගොල්ලෝ තුල. දැන් අපි කියමු යම් දෙයක් පටන් ගන්නවා, ඒක එක අරමුණකින්, ඉති සත්‍යයකින්, ධාරණ සත්‍ය හොඳින් ධාරණය කරගෙන එඩිතරව මම මේක කුමක් වුවත් මම මේක අවසානයක් දක්වා වැටෙන්න පුළුවන්. මේක මෑදට යනකොට අපහසනින් දැනෙන්න පුළුවන්, කඩාහැලෙන්න පුළුවන්. මේ මොන දේ වුණත් මම සත්‍යමත් අල්ලාගෙන ඉදිරියට ගිහිල්ලා ජයග්‍රහණය කරනවාමයි කියන අදහස ඇතිව ගමන් කරන්නේ නැහැ බොහෝ විට. මොකද දෙයක් පටන් ගත්තොත් ඒක සමහර අවස්ථාවන් වලදී අර විශ්වාසය අඩු වීමත් තුළ මේක එක්ක නතර කරලා දාන්න පුළුවන්. එහෙම ගතියක් ඇති තත්ත්වයන් වලට පත් කරන්න පුළුවන්. ඒ වගේ තමයි මෙයාගොල්ලෝ ටිකක් අර කලබලකාරී ස්වභාවයක් ටිකක් විතක වැඩි තත්ත්වයක් පෙන්වනවා මේගොල්ලන්ගේ. හේතුව තමයි ඔයගොල්ලන්ට මම උදාහරණයක් දෙන්නම්. අපි ගමුකෝ මෙයා ලියුම් දෙකක් ලිව්වොත් එහෙම ලියුම් කවර දෙකක් තියෙනවා. ලියුම් දෙකක් මෙයා ලියනවා, දාන්න ඕනි. අවසානයේදී ලියුම් කවර වහලා ලියුම් දාලා ලියුම් කවර දෙක වහන්න වෙනවා. නමුත් අවසානයේ මේ කවර දෙකෙන් අර ලියුම් දෙක මොන කවරට දැම්මද, ඌමනායකට නෙමෙයි අනිත් එකට දැම්මද කියලා මෙයාටම හොයාගන්න බැරි තත්ත්වයක් වටපත් වෙනවා. මොකද ලියපු ලියුම තමන් විසින් ලියපු ලියුම මේ කවර දෙකෙන් ඌමනා කවරයට නෙමෙයි අනික දාලා තින්නේ. මෙහෙම විදිහට මෙයාට හොයාගන්න බැරි තත්ත්වයකට අවසානයේපත් වෙන්න පුළුවන්. මේ ලියුම් දෙක දාන්න ඉස්සෙල්ලා මෙයා කලබල වෙනවා. නැවත ඇරලා බලලා චෙක් කරලා තමයි මෙයා පරීක්ෂා කරලා බලලා තමයි මෙයාගේ කටයුතු කරගන්න වෙන්නේ. මොකද මෙයා ඒ වගේ ශනිකව කලබල වෙන ගති බොහෝ දුරට තියෙන නිසාවෙන්. ඒ වගේ තමයි අපි ගත්තොත් එහෙම අර සුළු දේවල්, ඉතා සුළු දේවල් වලට පවා මෙයා අය ටිකක් අර සුළු දේවල් කරන්න කැමති. සුළු පොඩි දේවල් තියෙනවනේ. අන්න ඒ වගේ දේවල් කරන්න හරි කැමති. අපි කිමු ඕනම දෙයක් ආයතනයක වුණොත්, තමන්ගේ නිවසේ වුණොත්, තමන්ගේ ව්‍යාපාරයේ වුණොත්, ඒ වගේ සුළු දේවල් තියෙනවනේ.
මේ පොඩි පොඩි දේවල් අන්නේ ඒ වගේ සුළු සුළු දේවල් කරන්න කැමති. ඒ වගේම ටිකක් වගකීම වැඩි, අමාරුම වැඩි. අන්න ඒ වගේ දේවල් තියෙනවා නම් මේ අය ටිකක් කරන්න ඒක හිමින්තරේ ඩිස්සලා යනවා වගේ. ඒක ටිකක් වෙන කෙනෙකුට බර කරනවා වගේ ගතියක් මේගොල්ල අතරේ තියෙනවා. මොකද මේගොල්ල සුළු සුළු දේවල් කරන්න කැමති. නමුත් අර වැඩිපුරම සොයා බලා කිරීමේ සිරිතක් මේ අයගේ තියෙනවා. ඒ හැබැයි මේ අය කරන දේ සුළු දෙයක් කරත්, පොඩි දෙයක් කරත්, නිවෙස තුල කරත්, ආයතනයක කරත් හරියට සකසුරුවම්ම විනිවිදභාවයෙන් ඒක පිරිසුදුකමෙන් වැඩි අන්න ඒ වගේ දේවල් කිරීමේ කටයුතු මේගොල්ලෝ ළඟ ගොඩාක් හොඳ දෙයක් හැටියට දකිනවා. මොකද හරි පිරිසුදුභාවය ක්‍රමානුකූලව අපි කියනවා ලිමිට් එකට කරනවා. හරි ලස්සනට වැඩේ කරා කියලා කතා කරනවා. අන්න ඒ වගේ ගෙදර දොරවන ලස්සනට තියාගන්න, බඩ මුඩු ටික හරියට දූවිලි ටිකක්වත් නැතුව හරියට පිළිවෙලට තියාගන්න, තමන්ගේ නිවසේ වුණත්, තමන්ගේ කාර්යාලය වුණත් මෙන්න මේ වගේ අය තමයි මේ කන්‍යා ලග්නධාරී කියලා කියන්නේ. අර සුළු දෙයකට පවා කාලය ගත කරන්න පුළුවන්. අපිට අත්‍යවශ්‍ය වෙලාවක් තියෙනවා. නමුත් ඒක කරන්න වෙලාවල් වැඩ කටයුතු රාශියක් තියෙනවා. නමුත් තියෙන්නේ සීමිත වෙලාවක්. ඒ වෙලාවේ තුලදී මේ දේවල් කරන්න ඕනි කියලා මෙයාට හිතන්නේ මෙයා එළව ගියත් එකයි මෙලව ගියත් එකයි සුළු සුළු දේවල් කර ඉන්න පුළුවන්. හැබැයි අවසානයේ තමන් හිරවන තත්ත්වයන් වලටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ටිකක් ප්‍රවේශම් උනොත් ටිකක් හොඳයි කියන එක තමයි පෙන්වන්නේ. ඒ වගේම තමයි ලොකු දේ අර මං කියවනේ පොඩි දේවල් කරන්න කියලා ලොකු දේවල් අතපසු වෙන්න පුළුවන්. අන්තිමට ඒක Tamanට පාඩුවක් හැටියට වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න මේ කන්‍යා ලග්නධාරී දරුවෝ සිටිනවා නම් ඒ වගේම රස කෑම බීම කන්න ගොඩක් ආශා කරන තත්ත්වයක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ අපි කියමු රසමුසු ආහාර දැන් කාලේ අද කාලේ ගත්තොත් එහෙම නම් ෆ්‍රයිඩ් රයිස්, කොත්තු රයිස් ඒ වගේ තියෙන විවිධ විදිහේ කෑම වර්ග බුරියානි ඔන්න ඒ වගේ තියෙනවනේ. යන්නේ ඒ වගේ හොඳ රසවත් ආහාර පාන කන්න කෑමට බීමට හොඳ ප්‍රිය කරන කෙනෙක් හැටියට තමයි මේ කන්‍යා ලග්නධාරී අය සඳහන් වෙන්නේ. ඒ වගේම යාළුවෝ මෙයාගේ එක්ක ඉන්න මිත්‍රෝ ඇති කරගන්නවාසේම මේ අයත් එක්ක හරියට සම්බන්ධතාවයන් පවත්වාගෙන ඉදිරියට යන්න මේ අය ටිකක් මේ යාළුකම හිතවත්කම මිත්‍රත්වය රැකගෙන ඒක අල්ලගෙන කාලයක් ආශ්‍රය කරන්න කැමති නොවන කෙනෙක් හැටියට තමයි සඳහන් කරන්නේ මේගොල්ල. මොකද මේ අයගේ තත්ත්වයේ කන්‍යා ලග්නධාරී මිත්‍ර කල් පවත්වා ගන්න නැති තත්ත්වයක් තමයි තියෙන්නේ මේ වගේ මිත්‍රත්වය. ඒ නිසාවෙන් ටිකක් මේගොල්ලත් එක්ක ආශ්‍රය කරන අය ඉන්නවනම් මේ කන්‍යා ලග්නධාරී අයත් එක්ක ආශ්‍රය කරන අය ඉන්නවනම් අන්න ඒගොල්ලෝ මේ නරක දෙයකට නෙමෙයි මේගොල්ලෝ මේ යාළුවෙක් මිත්‍රයෙක් ඇති මිත්‍රත්වයක් ඇති වුණොත් මිතුරුකමක් ඇති වුණොත් මේක සමහර අය ඉන්නවනේ අවුරුදු 7 8 10 15 ජීවිතේ භාගයක් ගවනකම් වයසට යනකම් වුණත් තමන්ගේ හිතවත්කම මිතුරුකම තියාගන්න සහෝදරකමටත් වැඩිය. දැන් මේ අයත් එක්ක ආශ්‍රය කරනකොට එහෙම බෑ. සමහර විට අවුරුද්දෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් සතියෙන් දෙකෙන් යාළුකම හිතවත්කම නැති වෙන්න පුළුවන්. හැබැයි ආරම්භ කරනකොටම මේ බොහොම සහෝදරත්වයට මිත්‍රය වුණාට සහෝදරයා හා සමාන වෙන්න පුළුවන්. නමුත් ටික ටික ඒක වෙනස් වෙන ස්වභාවයන් වලට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ අය ටිකක් නිරෝගී අචේදස් ගතිය ක්‍රියාශීලීත්වය නිකන් ස්වරූපයේ දකිනකොට මේ අයගේ මූණේ වුණා තෙල් ගතිය චේදස් ගතිය පෙන්නන අය තමයි මේ අය. ඒ වගේම නිරෝගී අය හැටියට තමයි තියෙන්නේ. මේ අය බොහෝ විට අර මේගොල්ලෝ ගොඩක් මේගොල්ලන්ගේ ඇති තියෙන නැති ලෙඩට මේ අය බය වෙනවා. අපි හිතමුකෝ දැන් මේ බඩේ අමාරුවක් හැදෙනවා මේ වගේ අයට. එතකොට මේ බඩේ අමාරුව අපි හිතුවොත් එහෙම වාතයට ඉවාතයට එහෙම නැත්නම් කන අජීර්ණ වෙන්න දෙයකින් එහෙම නැත්නම් දැන් අපි ගත්තොත් එහෙම බඩේ අමාරුව හැදෙනවා. දැන් කොන්දේ අමාරුවක් හැදෙන්න පුළුවන් දත් කැක්කමට. දත් කැක්කම කොන්දේ ලෙඩක් තියෙන කෙනෙකුට දත් කැක්කමක් හැදෙන්න පුළුවන්. එතකොට මාපට ඇඟිල්ලේ කකුල් දෙකේ ඇඟිලි 10 කකුල් දෙකේ ඇඟිලි 10ක් තියෙනවා. මේ ඇඟිලි 10 තුලින් මේ තමන්ගේ ඇස්වලට බලපාන්න පුළුවන්. ඔළුවේ අමාරු හැදෙන්න පුළුවන්. ඒ වගේ ආයුර්වේද තුල වෛද්‍යවරු මොකද මම සිංහල ආයුර්වේද මහත්තයෙක් නොවුනත් මම ආයුර්වේද පොත්පත් ග්‍රන්ථ කියවනවා. ඒ වගේ මේ කකුල යටිපතුල තිලින් ගත්තම ශරීරයේ තියෙන කොටස් සියලු දේවල් නියෝජනය කරන තත්ත්වයන් වලට මේ ග්‍රන්ථවල තියෙනවා. මේ එතෙන්දී එහෙනම් අපි බඩේ අමාරුවක් හදමුත් මෙයා අපි හිතමු ගල් නැහැ. නමුත් මෙයා හිතන්න පුළුවන් ගල්. එතෙන්දී දැන් කන බොන දෙයකින් කලර් එක වෙනස් වෙලා මුත්‍රාත් එක්ක ටිකක් ලේ පාටට වාගේ ගියොත්
මොකක් හරි පාට වෙනස් වෙලා ගියොත් ඔන්න මෙයා අනික කලබල වෙන්න පුළුවන් බොහෝ දුරට මේ කන්නේලක් නෑ අය